මැසේජ් කීපයක් ඇවිත් තියෙනවලු ඉස්කෝලේ යන ළමයිගෙන් පිරිමි දරුවන්ගෙන් සල්ලි ටිකක් හොයාගත්ත ගමන් අනිවාර්යයෙන්ම එනවා කියලා පෙන්වන්න ස්පා එකක් කියලා. නමුත් ඇතුලේ වෙන්නේ වෙනම සිද්ධියක්. මේවා හුඟක් ප්‍රදේශවල තියෙනවා. ඉස්කෝලේ යන වයසේ ළමයි ඉන්නවා නම් අනිවාර්යයෙන් විශේෂයෙන් පිරිමි දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ කට්ටියගේ අම්මලා තාත්තලා ඒ වයසේ දරුවෝ ඉන්නවා නම් බලන්න ඕන වීඩියෝ එකක් මේක. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න ඉවර වෙනකල් ස්කිප් කරන්න එපා. වීඩියෝ එක බලලම යන්න මොකද ගොඩක් වැදගත් වෙයි. සාමාන්‍ය අවුරුදු 16ට එහා වයස තියෙන පිරිමි දරුවෝ ඉන්න දෙමව්පියන්ට. මේ පෙරේදා පහුගිය දවස්වල 24 වෙනිදා බණ්ඩාරවැල පැත්තේ බණ්ඩාරවැල ප්‍රදේශයේ කරගෙන ගියපු ස්පා එකක් අල්ලා තියෙනවා. සම්භාහන මධ්‍යස්ථානයක් කියලා කියනවා. ස්පා එකක් වැටලීමක් කරලා තියෙනවා බණ්ඩාරවැල විශේෂ විමර්ශනයකකින්. මේක කරලා තියෙන්නේ කරන්න ඉස්සෙල්ලා පොලිසියේ උපාධි දූතයෙක් එතනට දාලා කුමාරි වැඩේ හරියටම තක්කෙට හොයාගත්තාට පස්සේ වැටලීම කරලා තියෙනවා. මේ වැටලීම කරන අවස්ථාවේ අවුරුදු 60ක කාන්තාවකුත් එතන ඉඳලා තිනවා. ඊට අමතරව එතන හිමිකාරිය සහ කාන්තාවන් 3 දෙනෙක් ඔක්කොම පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට අත්අඩංගුවට ගත්තයින් පස්සේ මේ පිළිබඳව තව වැඩිදුරටත් පොලිසියෙන් විමර්ශන කරගෙන යනකොට මේ හිමිකාරියගේ අතේ තිබ්බු දුරකථනය අරන් තියෙනවා. දුරකථනය අරන් ඒ සම්බන්ධව වැඩිදුරටත් විමර්ශනය කරනකොට මේකේ මැසේජ් කීපයක් ඇවිත් තියෙනවලු ඉස්කෝලේ යන ළමයිගෙන් පිරිමි දරුවන්ගෙන් සල්ලි ටිකක් හොයාගත්ත ගමන් අනිවාර්යයෙන්ම එනවා කියලා. ඒ කියන්නේ සල්ලි ටිකක් හොයාගත්ත ගමන් ආපහු මේ සල්ලි ටිකක් හොයාගත්ත ගමන් ස්පා එකට එනවා. මේ ස්පා එකේ ඉන්න කාන්තාවන්ගේ පහස විඳින්න කියලා මැසේජ් තමයි තිබිලා තිනවා කියන්නේ. ඉතින් මේක ලොකු ඛේද වාචකයක්. මේ ස්පා මුවාවෙන් කරනවා ගොඩක් ජාවාරම්. ඇත්තටම කියනවනම් මේ ස්පා කියලා කරන්න ගියාට මේවා හුඟක් සමහර ඒවා ඇඟ විකුණනවා කාන්තාව ස්පා එකට කියලා. මේක රෙජිස්ටර් වෙන්නේ පෙන්වන්නේ ස්පා එකක් කියලා. නමුත් ඇතුලේ වෙන්නේ වෙනම සිද්ධියක්. මේවා හුඟක් ප්‍රදේශවල තියෙනවා. මේවට ඇත්තටම මේ හුඟක් කරගෙන යන්න මේ පොලිසිය බොරු කියන්න ඕනේ නැහැ. පොලිසියෙන් සහාය තියෙනවා. ඉහළ ඉඳලා පහළ ඉඳලා ඉහළටත් ඉහළ ඉඳලා පහළටත් ගොඩක් අයගේ සපෝට් එක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේවා කරගෙන යන්නේ. කොහොමවත් මේක ඛේද වාචකයක්. මොකද ඉස්කෝලේ යන වයසේ ළමයි මේවට අහු වෙනවා කියන්නේ. ඉතින් ඒක ඛේද වාචකයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඉතින් කියන්න දෙන්නේ විශේෂයෙන් සමහර විට ඔය කට්ටියගේ ගම් පැත්තේත් ඔයාලගේ ප්‍රදේශෙත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා නම් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕන. මොකද මේ වලට යන එන මිනිස්සු ගැන. මොකද මේවා කරගෙන යන මිනිස්සුන්ට සල්ලි විතරයි ඕනේ. මිනිස්සු සල්ලි විතරයි හොයන්නේ. එන කෙනා අදාළ නැහැ. කාට වුණත් සේවාව දෙනවා සල්ලි හම්බ වෙනවා නම්. ඉතින් මේකෙන් අන්තිමට ප්‍රශ්නයක් වෙන්නේ සමාජයට සහ අපේ දරු පරපුරට. පොඩි ඉස්කෝලේ යන දරුවෝ කියන්නේ මේ රටේ ඉදිරි අනාගතේ බාර ගන්න වෙන දරුවෝ. ඉතින් අවසානයේ දරුවන්ට වෙන්නේ මේ වලින් සමාජ රෝගයක් හදාගෙන සමාජයට මෝර දෙන්න බැරි. අන්තිමට ඉගෙන ගන්නත් නැහැ. හදපු දෙමව්පියොත් අසරණ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ අනිවාර්යයෙන්ම මේ වගේ තැන් කරගෙන යන මිනිස්සුන්ට හරිය මේවා කරගෙන යන තැන් හරිය නියාමනය වෙන්න ඕනේ. මේවල හරිය නීති රීති තද වෙන්න ඕනේ. මොකද ස්පා එකක් කරනවා නම් ඒ ස්පා එකක් විතරක්ම වෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඇතුලේ වෙන දේවල් වෙන්න බෑ. ඉතින් මේවලට විශේෂයෙන් වග කියන්න ප්‍රදේශයේ ආරක්ෂක කියන්නේ පොලිසියෙන් මේවා ගැන හරියට හොයනවා නම් ඇත්තට මේ වගේ දේවල් සිද්ධ වෙන්න විදියක් නැහැ. ඉතින් හරිම ඛේදජනක සිදුවීමක්. කියන්නේ ඉස්කෝලේ යන ළමයි මේ විදිහේ මැසේජ් එවනවා කියන්නේ අයිතිකාරයාට මේක කරගෙන යන මිනිස්සුන්ට සල්ලි හොයාගත්ත ගමන් එනවා කියලා. ඉතින් සල්ලි හොයාගත්ත ගමන් එනවා කියන්නේ මේ මිනිස්සු ඉස්කෝලේ යන ළමයි කුලි වැඩ කරන්නේ නැහැ නේ. එක්කෝ දෙමාපියෝ ක්ලාස් ෆීස් එකක් බඳින්න තියෙන සල්ලි වෙන්න පුළුවන් අරන් යන්නේ. ඕකට එක දවසක් ගිහින් හුරු වුණොත් අය කඩන්න බෑ. නිකන් අර කුඩු වලට අහුවෙච්ච මිනිහෙක් වගේ තමයි ඒ දේවල් නැවත ඕන වෙනවා. ඉතින් ඒක පුරුදු වෙන්න ඉස්සරලා තමන්ගේ දරුවා ගැන සැලකිල්ලෙන් ඉඳලා මේව නවත්ත ගන්න එක දෙමාපියන්ගේ යුතුකමක්. ඉතින් හොඳට බලන්න ඔයාගේ දරුවත් මේ වගේ දේවල් කරනවද සහ ඔයාගේ දරුවාගේ හැසිරීම ගැන අනිවාර්යෙන් විපරම් කරන්න විමසිල්ලෙන් ඉන්න. සමහරට කියන්න බෑ කොයි අවස්ථාවක මේ වගේ දෙයකට ඔයාගේ දරුවත් යොමු වෙයිද කියන එක.